මාව මරන්න හෝ බාගෙට මරන්න යන මරණයට මට දෙවියන් වහන්සේ මුණ දෙන්න වුණොත් මුණ දෙන්න පුළුවන්කම දුන්නොත් මම බය වෙන්නෙත් නෑ යකෝ. හරිද? මම මෙච්චර 2011 ඉඳන් නෙමෙයිනේ මේ පට්ට දුක විඳින්නේ. ඔය කැරි වැඩේ කරන්නේ මට උඹලා 2011 ඉඳන් නෙමෙයිනේ. මම 2006ට ඉස්සලා ඉඳන් ලංකාවේනේ. උඹලා මේ කැරිකම මට කරලා මේ මං ගත්ත ගෑණි ඉස්සරහත් මට අරින්න හිතනවා නම් මං ඒකට බයත් නැහැ. මං මේ කෙල්ලට කියනවා අඬ කඳුළු වලින් කියනවා නංගියා මං ඔයාව අරගෙන ඔයාට වැරද්දක් වුණා නම් මට සමා වෙන්න ඔයා යන්න කියලා. හරිද? මං බය නැහැ. උඹලා කෝකව මැරුවත් මාවත් කොහොම හරි මරයි. ඒත් මං බය නැහැ.